B flat දාලා නෑ. මේක වැරදි. මොකද B flat නෙමෙයි B double flat වෙන්න ඕනේ. ඒතර මේක තමයි උත්තරය එන්නේ. මෙන්න මේක තමයි උත්තරය වෙන්නේ. හරි. ඊළඟ එක. In a major scale, which of these are minor triads? ඒක නම් ලේසි එකක්. සාමාන්‍යයෙන් major scale එකක පළවෙනි එකයි, fourth එකයි, fifth එකයි major triads. second එකයි, third එකයි, sixth එකයි minor triads. එතකොට second එකට කියන්නේ supertonic කියලා. මේක median, submedian කියන්නේ sixth එක. මේක තමයි උත්තරය වෙන්නේ. Which of the following best describes the given triad on a stave? On the stave. මේකේ sharps 3ක් තියෙනවා. බලමු. උත්තර ටික බලලා ගත්තා නම් ගොඩක් ලේසි වෙයි. A major 1B. 1B in A major. 1B in A major කියන්නේ A, C, E කියන notes 3 C එකෙන් පටන්ගෙන ලියලා. මෙතන C එකක් නෙමෙයි යටම තියෙන්නේ. එතකොට මේක නෙමෙයි උත්තරේ. ඊළඟ එක D major එකේ fourth එක. D major එකේ fourth එක අපි ගණන් කරලා ගත්තොත් D, E, F, G, G වෙන්නේ. G එකක් තියෙනවා. ඒත් මේක ඇත්තටම ඉන්වර්ට් කරලා තියෙන්නේ. එතකොට මේක 4B හරි එහෙම වෙන්න බෑ. 4 නිකම්ම 4 වෙන්න බෑ. 4B හරි 4C හරි වෙන්න ඕනේ. එතකොට මේකත් වෙන්න බෑ උත්තරේ. ඊළඟ එක F sharp minor 3B 2B sorry 2B F sharp minor එකේ 2B කියන්නේ F sharp minor එකේ F G A B C D E F නේ F sharp C sharp ඔය ගොඩක් එනවා G sharp උත් එනවා G B D එනවා ඒත් මේ notes තුන නෙමෙයි මෙතන තියෙන්නේ G තියෙනවා මෙතන තියෙන වෙන දෙකක් එතකොට ඒක නෙමෙයි උත්තරේ ඊළඟ එක 5C ඒ කියන්නේ C E G මෙතන C E G නේද තියෙන්නේ A C E G C E G notes තුන sharp කරලා තියෙනවා F sharp එකේ තියෙන හින්දා sharps ටික එතකොට මෙතන එන්නේ ACE එතකොට මේක තමයි උත්තරය Which of these is a secondary triad in B flat major? B flat major එකේ triad එකක් ගත්තොත් මේ වගේ එකක් එන්නේ නැහැ. මොකද 7th එක රේස් වෙන්නේ නැහැ. ඒතකොට මේක උත්තරයක් නෙමෙයි. මොකද 7th එකත් තියා කිසිම දෙයක් රේස් වෙන්නේ නැහැ. major triads වල හරි මේ major scales වල කිසිම දෙයක එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ තුනේ එකක් තමයි උත්තර වෙන්නේ. එතකොට මේකේ secondary triad එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවද ඉස්සෙල්ලම major triad එකක් කියන්නේ secondary triad එකක් වගේ තමයි ගන්න. primary triad එකක් වගේ ගන්න. එතකොට major scale එකේ primary triads තුන වෙන්නේ මෙන්න මේ ටික. primary triads. secondary triads කිව්වොත් ඊටු ටික තමයි ගන්න වෙන්නේ. 1යි 2යි 3යි 6යි වගේ. ඒවා තමයි secondary triads වෙන්නේ. එතකොට බලමු මේකේ B flat major එකේ 2යි 3යි 6යි කියන ඒවායින් එකක් හරි මෙතන තියෙනවද කියලා. මෙතන තියෙනවා CEG. ඒ කියන්නේ B C D එක C එකකින්. ඒ කියන්නේ 1 2. ඒක second එක. ඒක තමයි secondary triad එකක් වෙන්න පුළුවන්. මේක තියාගමු.
ඊළඟ එක ඇවිල්ලා FAC BCDEF F කියන්නේ ෆිෆ්ත් එක ප්‍රයිමරි ට්‍රයඩ් එක. එතකොට මේකත් වෙන්න බෑ. මේක මොකක්ද බලමු. මේක ඇවිල්ලා GBD කියන්නේ සික්ස්ත් එක. 1 2 3 4 5 6. එතකොට මේක වෙන්නත් පුළුවන්. උත්තරේ. දැන් මේ දෙකෙන් කොයි එකද? හොඳට බලමු. මේක E. sorry. මේක EGB. මේක 4th එක. එතකොට මේකත් වෙන්න බෑ. මේක තමයි උත්තරේ.